දැන් කියනෝනේ සන්දානට ගියා අපි චන්ද්‍රිකත් එක්ක. ඔව් ගියා. 2001 රනිල් වික්‍රමසිංහ හරණ විරාමයේ කිව්වක් ගහලා ප්‍රභාකරන් එක්ක සන්දානට යනකොට ඒ සන්දානේ පරද්දන්න අපි සන්දානට ගියා. කියපු නිසා ඇමතිකම් හම්බුණා. නැතු ඇමතිකම් ගන්න සන්දානට ගියේ නෑ. දැන් මම මෙතනට ආපු හින්දා ඔයගොල්ලෝ මට තේ එකක් දෙනවා. මම තේ එකක් බොන්න මෙතනට ආවේ නෑ. මේ සාකච්ඡාවට ආවේ. සුනාමියෙන් පස්සේ ප්‍රභාකරන් රනිල් වික්‍රමසිංහගෙන් කරගන්න බැරි වෙච්ච දේ චන්ද්‍රිකාගෙන් කරගන්න හැටි. එදා ඒක අපි කඩන්න ආණ්ඩුවෙන් එළියට ආවා. ඉතින් අපිට ඇමතිකම් ගන්න ගියා නම් අපි ඉන්නවනේ කමුද දෙතෙන්ට වෙලා. läගලා. ඔය දේශප්‍රේමී කතා කරන පොළොවේ බගත්ත කට්ටිය ඕන තරම් ඔබ Oh my. ඔබ පිළිගන්න ඕන රට මේ තියෙන තත්ත්වයට 1988 ජනාධිපතිවරණයේ ප්‍රේමදාස මහත්මයා ඉතිහාසයේ අඩුම ඡන්ද ප්‍රතිශතයේ සිරි 25 ලබන්නේ. ඒ වකවානුවේ ජවිපේ ඡන්ද වර්ජනයකට බල නොකළා නම් සිරිමා බණ්ඩාරනායක මැතිණිය ප්‍රජායතය අවශ්‍ය කරාට පස්සේ මැතිවරණ ජයග්‍රහණය කළා නම් යමකින් තත්ත්වයක් 83 දී අපිව තහනම් නොකළා නම් 82 අර කුණු ලාම්පු කලගෙඩි සල්ලම තියරිලා 77 තියන්න දිවිච්ච පාර්ලිමේන්තු මැතිවරණින් ආපු ආණ්ඩුව 88 වෙනකන් කල් දාගන්න ජේ.ආර් කටයුතු නොකළා නම් ඒක තිබ්බනේ ඉතිහාසයේ. 77 ආපු ජේ.ආර් ජයවර්ධන 78 මතක තියාගන්න. විධායක ජනාධිපති ධූරයක් හඳුන්වා දීලා ජනාධිපතිවරණයක් තියන්නේ නැතුව තමන් ජනාධිපති කියලා නම් කරගන්න. Politics ආතල්. Let's go. ඔබේ පක්ෂයේ සර්වේක්ෂණයක නිතර එදෙන කණ්ඩායමක් කිව්ව නිසා ඔබ පිළිගන්නවද සෞභාග්‍ය දැක්ම කිව්වා යහපාලනය කිව්වා එක රටක් එක නීතියක් කිව්වා රීගේනින් ශ්‍රී ලංකා කියලා කිව්වා ආසියාවේ ආශ්‍රය කිව්වා සෞභාග්‍ය දැක්ම කිව්වා ඔබේ අර්බුදයට කෙටි මඟ කිව්වා ජනතාව මේ කිසිවක් මේ දැන් එන අලුත් කිසිවක් පොතක් අනුර කුමාර දිසානායකට කිව්වේ හරියට කියන එක කියන්න අපිට කවුරුත් විශ්වාස නැහැ දෙන්නම් කාසි වලට බෑ කිව්වාගේ මිනිස්සු ඉන්නේ බරපතල දේශපාලනය ගැන අවිශ්වාසයක සැකයක සහ කලකිරීමක කියන එක පිළිගන්නවද පැහැදිලිව ඒක තමයි මුල් වෙලා තියෙන්නේ අපි කියන්නේ ජනතාවට ඉගෙන ගන්න ඕන දෙයක් තියෙනවා අපිත් ඉගෙන ගන්න ඕන දෙයක් තියෙනවා අපිට ආණ්ඩු පෙරලලා විකල්පයක් හදන්න පුළුවන් හැබැයි මේ විකල්ප හැම එකක්ම විසඳුමක් වෙන්නේ නැහැ. දැන් ජනතාවගෙන් අපිට අහන්න තියෙන ප්‍රශ්නේ. ඕගොල්ලන්ට මේ රටේ දැන් ඕන විකල්පයක්ද විසඳුමක්? ඒ විකල්පයක් හදන්න නම් ජාතික ජනබලවේගයේ හෙට රෝමෙට වහල්ලු පුරවන්න වගේ ඇහිඳගෙන ගිහිල්ලා ඉවරලා මේ ආණ්ඩුවට විරුද්ධව ඉන්න ඔක්කොම එකතු කරලා එකක් හදන්න. මිනිස්සු කියන්නේ විසඳුමක් අපිට අවශ්‍යයි කියලා. හරිද? ඒක නෙමෙයි ඕන. දැන් විකල්පයක් කියන්නේ ආණ්ඩුව පෙරලන එකනේ. දැන් ඔබ කිව්වත් හරි මේ දිගටම ඉතිහාසය වෙලා තියෙන අපි දැකලා තියෙන ආණ්ඩු පෙරලන එක. ආණ්ඩු පෙරලලා ආණ්ඩු පෙරලා ඊට පහුවෙන් ඉඳලා ආයි නැවත ඒ පිටුම පෙරලන්න හදනවා. හරි. හරිද? දැන් ඒතර වෙන්න ඕන එක නෙමෙයි. පෙරලන්න ඕන තමයි. හැබැයි හදන එක ගැනත් අදහසක් ගම්මට්ටමේ ඉඳලම ජනතාව අතර තියෙන්න ඕන. දැන් ඒක තමයි මේ අපි කරන්නේ. දැන් ඔබේ අදහස කියන්නේ මගේ අදහස මේ කියන්නේ. මම කියන්නේ ඔබේ පක්ෂයේ ඔළුවේ තියෙන අදහස මොකද්ද? දැන් කිසිම අයත් එක්ක මේ එකතු වෙන්නෙත් නැත්තම් ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ කාත් එක්කවත් සන්දානගත වීමකුත් නැත්තම් මොකද්ද පිටුවට අදන ආණ්ඩුව? මෛත්‍රීපාල සිරිසේන කියලා බහුතරයක් මේ එකතු වෙන්නේ නැතුව කිසිම ආණ්ඩුවක් තනි ආණ්ඩුවක් හදන්නත් බෑ කියලා. වැඩ පිළිවෙල ගණනාවක් තියෙනවා. අරහෙන් තියෙනවා ඔබේ පක්ෂයේ වැඩ පිළිවෙල අනුර කුමාර දිසානායක. කරු ජයසූරිය යනවා සාධාරණ සමාජයක් සඳහා ව්‍යාපාරයත් එක්ක. සජිත් තාම වැඩ පිළිවෙලක් ඉදිරිපත් කරන්නේ. 43 සේනාංකේ වැඩ පිළිවෙල දෙකම එන්නේ එකම හෝටලේ එකම තැන සති දෙකයි සතියක් අතර තමයි ගැප් එක තියෙන්නේ. මෛත්‍රීපාල සිරිසේන කරුණු 15ක සම්මුතියක් දීලා තියෙනවා ආණ්ඩුවට. ඒ නිසා කොහොමද කොයි එකද තෝරගන්නේ? දැන් මෙහෙමයි. ඔය කොයි එක තෝරගත්තත් හරිද? අවසානයේ ජනතාව එක දෙකට එන්න වෙනවා. මොකද දන්නවද එකද? මේ රටේ තියෙන මේ නාස්තිය, දූෂණය, වංචාව නතර කරන්නේ නැතුව රටේ ආර්ථිකය හදන්න බෑ. කාට හරි කියනකොට ගන්න ඒක විතරක් ඇතිද කියලා. දූෂණය නතර කරාම, නාස්තිය නතර කරාම, වංචාව නතර කරාම ඒක විතරක් ඇතිද කියලා කෙනෙකුට අහන්න පුළුවන්. ඒක විතරක් මදි. ඒක පිළිගන්නවා. හැබැයි ඒක නැතුව බෑ. ඒක නැතුව බෑ. ඔන්න කතාව. කවුරු හරි කියනවා නම් වංචාව දූෂණය හොරකම එහෙමම තියාගෙන නීතිය උඩ läගලා Tamanට ඕන විදියට වැඩ ගන්න පුළුවන් කියලා එවැනි රටක් හදපු රටක් කියන්නේ කොහෙවත් නැහැ. අපි දැන් උදාහරණයක් කියන සිංගප්පූරු ලී කුවාන් යුල මහතීර් මොහොමඩ්ලා. එහෙම නැත්නම් වෙන ඕන උදාහරණයක් කියන අය පළවෙනියෙන්ම රටේ නීතිය ක්‍රියාත්මක කරලා තියෙනවා වංචාව දූෂණය හොරකම නතර කරන්න. ඒත් එක්කම ඔබතුමා ඔතනම කියන්න. මං කියන්නේ ඔයත් එක්කම කියාගෙන යන්න ඔබතුමාලා කොහොමද ඒක කරන්න කියලා. ඒතර වටිනවා ඒක. අන්න හරි. හරිද? ඒක කරන්න ඕන පළවෙනි දේ දෙන්න ඕන ආදර්ශ කාගෙන්ද? ඒ ආදර්ශය දෙන්න ඕන ජනතාවගෙන් නෙමෙයි. ඒ ආදර්ශය දෙන්න නායකත්වය. ඒතර මේ ප්‍රතිපත්ති ප්‍රකාශනයේ අපි ඒක හරි පැහැදිලිව කියලා තියෙනවා. මොකක්ද දන්නවද? බලයට එන ඕනෑම පක්ෂයක් බලයට පැමිණි විගස තමන්ගේ ප්‍රතිපත්ති ප්‍රකාශනය නීතිමය ලියවිල්ලක් බවට පත් කරනවා. ඒ කියන්නේ ආණ්ඩුක ව්‍යවස්ථාවේ කොටසක් බවට පත් කරනවා. ඒ කොහොමද? පුළුවන්. මොකද්ද විදිය? ඒක ව්‍යවස්ථා සංශෝධනයක් තියෙනවා. ඒකට මේ ප්‍රතිපත්ති ප්‍රකාශනයේ මේ ආණ්ඩුක ව්‍යවස්ථාව. මේ ආණ්ඩුක ව්‍යවස්ථාව අපි අහන්නේ ඒක තමයි. අපි කියන්නේ ඔය පොත් වැඩක් නෑ අපිට. ඒක කරවන්න ඕනේ නැහැ. හරිද? හැබැයි ආණ්ඩුක ව්‍යවස්ථාවේ මූලික අයිතිවාසිකම් වල නමුත් එක වගන්තියක් ඇතුල් කරන්න පුළුවන්. ඒකට පාර්ලිමේන්තුවේ ඉන්න කිසි කෙනෙකුට විරුද්ධ වෙන්න බෑ. මොකද්ද? බලයට පත් වෙන ඕනෑම පක්ෂයක ප්‍රතිපත්ති ප්‍රකාශනයේ මූලික මිනිස් අයිතිවාසිකම් බවට පත් කරන්න ඕනේ. මම ඔයාට ගියක් දෙනවයි කියලා පොරොන්දු වෙලා බලය ගත්තොත් මම ගේ දෙන්න ඕනේ. දුන්නේ නැත්තොත් ඔයාට අයිතියක් තියෙනවා ගිහිල්ලා අධිකාරියට ගිහිල්ලා නීතියෙන් මේකට පිටපත්. ඔබේ දැන් සම්මුදිත කිසි කෙනෙකුට දැන් අයිතියක් තියනවද Tamanට ඡන්දේ දුන්නා මෙන්න මේ පොරොන්දුව මට රැකියාවක් දෙනවා කියලා මගේ දූට රස්සාවක් දෙනවා කියලා මම අපේ ගමට මේ දේ කරනවා කියලා ඔබ හොයලා බලන්නද කතා ඔය කරාට පස්සේ ඔබ හොයලා බලන්නද ඔය කියන්නේ නෛතික පසුබිම එම පුළුවන්ද මේ කියන එක පිළිබඳව ඒ කියන්නේ මේ ડોකියුමන්ට් එක මේ ප්‍රතිපත්ති ප්‍රකාශනය නෛතික ලියවිල්ල බවට ව්‍යවස්ථාවෙන්ට එකතු කරන්න පුළුවන් කියලා හොයලා බලන්න එකතු කරන්න බැරි නම් වැඩක් නැහැ නේ එකතු කරලා තියෙන ලෝකේ රට මම අහන්නේ මම කියන්නේ ඒක කරන්න තමයි බල ඉල්ලන්නේ මොකද හේතුව ඔබ කරන්න තමයි බල ඉල්ලන්නේ ඔබේ මේ ග්‍රන්ථයේ තියෙන වංචා දූෂණ හා නාස්තිය පිටු දැකීම මහජන දේපල
ගසාකෑ මංකොල්ලකරුවන් විධිමත් අධිගණන ක්‍රියාවලිය මගින් දඬුවමට යටත් කොට එම දේපල මහජන සේවාවන් දියුණු කිරීම සඳහා භාවිතා කිරීම. ආණ්ඩුවේ ආර්ථික ඊපාලනයක්. වංචා දූෂ්‍ය පිටුදැකීම හා මූල්‍ය විනය ආරක්ෂා කර ගැනීමට අවශ්‍ය තාක්ෂණ හඳුන්වා දීම. දැන් මේ කාරණා අපි අවුරුදු 74ෙම මේ එක එකකින් අහලා තියෙනවා. අවුරුදු එක එක මේ වචන විතරයි වෙනස් වෙන්නේ. මහජන දේපල ඒකේ තිබුණා. ගසාකෑත් තිබුණා. මංකොල්ලකරුවොත් තිබුණා. මේ ඔක්කොම මේ තිබුණා. වචන තිබුණා. කවරේ මුල් කවරේ විතරයි වෙනස් වෙන්නේ. කවරේ පාට තම තමන්ගේ රතු පාට උතන්ට අවිලා තියෙනවා. නෑ මම කියනවත ඔබව සැක කරනවා නෙමෙයි. හැබැයි මට මේ සැකෙන් තමයි ප්‍රශ්න අහන්න වෙලා තියෙන්නේ. මේ වගේ ડોකියුමන්ට් ඕන තරම් අපි දැකලා තියෙනවා. කොහොමද ඒකෙන් ඔබේ ડોකියුමන්ට් එක වෙනස් වෙන්නේ? වෙනස් වෙන්නේ ડોකියුමන්ට් එකේම කියලා තියෙනවා ජනතාවට මේ ડોකියුමන්ට් එක නීතිමය ලියවිල්ලක් බාටපත් කරනවා. කොතනද ඒක තියෙන්නේ? මේක තියලා මේ පොතේ තියෙනවා. මේක සංක්ෂිප්ත එකක්. මේ නෑ, ඔක පොතේ දෙක පරණ එකක් නේ. නෑ පරණ එකෙත් නෙමෙයි. පරණ එකේ තියෙන කාරණාව මම කියන්නේ මේ. ඉතින් පරණ එකේ තිබිච්ච වළංගුනේ. පරණ එකෙත් අපි කියන්නේ ජාතික ජනබලවේගෙමනේ. ජාතික ජනබලවේගයේ අපි කියන ඉතා පැහැදිලිව මේකේ නීතිමය ලියවිල්ලක් බවට මේකපත් කරනවා කියලා. මැතිවරණවලදී ජය ගන්නා පක්ෂය හෝ අපේක්ෂකයා ඉදිරිපත් කළ වැඩපිළිවෙල. මැතිවරණවලදී ජය ගන්නා පක්ෂය හෝ අපේක්ෂකයා ඉදිරිපත් කළ වැඩපිළිවෙල ක්‍රියාත්මක කිරීමට නීතිමය බලගැන්වීමක් කිරීම. මේ තියෙන්නේ 93 වෙනි පිටුව. මේක ඉතින් ජනතාව එදා දැක්කේ නෑනේ. ජනතාව මීට වඩා හොඳ දෙයක් දැක්ක නිසා සෞභාග්‍ය දැක්කනේ. හැබැයි අපි කිව්වා එදා ප්‍රතිපත්ති ප්‍රකාශනයේ බලන්න ඔය කිසිම පක්ෂික ප්‍රතිපත්ති ප්‍රකාශන කියලා දෙනවා මේ කතාව කියලා තියනවාද ජමුදිද ඔයා මෙතනට ගියලා ඕන කෙනෙක් UNP ශ්‍රී ලංකා කොයි කතාවද? මේ ප්‍රතිපත්ති ප්‍රකාශන ඉදිරිපත් කරන වැඩපිළිවෙල නීතිගත කරනවා කියලා. නීතිගත කරනවා කියලා. ඉතින් අපි එහෙම කියලා බලය ගත්තට පස්සේ ඒක අපිට අයිතියක් තියෙනවා. ඔබේ පක්ෂයට ඔක අරන් ගියේ නෑනේ සමාජයට ඔය තරම් ලොකුවට ඔක නීතිගත කරනවා කියලා. පෙන්නුවේ නෑනේ. අපි පෙන්නුවේ නෑ කියන්නේ. අපි ඇහුවේ නෑනේ පෙන්නුවේ නෑනේ. ඕගොල්ලෝ කියලා පෙන්නන්නේ. අහන්න ඕනේ නෑනේ. ඕකනේ ප්‍රධානම කා පොයින්ට් එක. ඒ දවස්වල වැඩසටහන වලට ආවට පස්සේ ඉතින් අර සෞභාග්‍ය දැක්මනේ ලොකු. ඒක අපිට කරන්න දෙයක් නෑ. මගේ ප්‍රශ්නේ නෙමෙයි. මගේ ප්‍රශ්නේ මොකක්ද කියන්නේ? අපි වෙන්නේ නෑනේ දවස්වල පොඩියට වෙන්නේ. නෑ මේ පොඩි නෙමෙයි. මේ ශරීරයේ කුඩා ප්‍රමාණය නෙමෙයි. නෑ මම කියන්නේ ශරීර නෙමෙයි දේශපාලන. අනුර දිසානායක මේ රටේ පාලනයට පත් වුණොත් ඩීල් දේශපාලනයට නැවතීමේ තිතක් තබාවියයි අපි විශ්වාස කරන්නේ කොහොමද? විශ්වාස කරන්න මේ සාහිතික අපි දීලා තියෙනවා. අපි දැනටත් දීලා දෙනවා. මොකද ලංකාවේ දේශපාලනේ මොනවා හරි අපි දේශපාලන තීන්දුව తీරන අරන් තියෙනවා නම් අනුර දිසානායක සහෝදරය තනියම නෙමෙයි. අපි පක්ෂයක් හැටියට ජාතික ජනබලවේගික පක්ෂයක් හැටියට සංවිධානයක් හැටියට තීරණ ගන්න එක් කාට හරි අපි කියලා අභියෝග කරා එක පෞද්ගලිකව අපි කවුරු හරි රුපියලක හරි දෙයක් වාසි ප්‍රයෝජනන් තියෙන උපකාර. අපි දේශපාලන තීන්දුව අරන් තියෙන. ඒ දේශපාලන තීන්දුව తీර ඔක්කොම අරන් තියෙන මේ රට වෙනුවෙන්. මේ රට වෙනුවෙන්. කාටුන් වල තියෙන නම් සීනුව අලියාගේ නැට්ටේ වගේ. ඒ කාටුන්නේ. ඒකට ඒ නිසානේ කාටුන් කියන්නේ ජමුද්ද. කාටුන් එක ඇතුලේ දේශපාලන අර්ථය මම අහන්නේ. ඒක තමයි දේශපාලන අර්ථය ගන්න ඕන කාටුන් වල අර්ථයත් එක්ක අරගෙන. අපි කියන්නේ ඒක නෙමෙයි ඇත්ත ජීවිතේ. දැන් කියනවනේ සන්දානට ගියා අපි චන්ද්‍රිකත් එක්ක. ඔව් ගියා. 2001 රනිල් වික්‍රමසිංහ හරණ විරාම කිවිසුවක් ගහලා ප්‍රභාකරන් එක්ක සන්දානට යනකොට ඒ සන්දානේ පරද්දන්න අපි සන්දානට ගියා. ප්‍රභාකරන්ගේ ඇස්තමේන්තු වැරදුනා. ප්‍රභාකරන් කවදාකවත් හිතන්නේ නැතුව ඇති ජනතා විමුක්ති පෙරමුණ තවත් සන්දානයක් ගහයි කියලා. අපි ගියා. කියපු නිසා ඇමතිකම් හම්බුණා. නැතුව ඇමතිකම් ගන්න සන්දානට ගියේ නැහැ. දැන් මම මෙතනට ආපු හින්දා ඔයගොල්ලෝ මට තේ එකක් දෙනවා. මම තේ එකක් බොන්න මෙතනට ආවේ නැහැ. මේ සාකච්ඡාවට ආවේ. ඒ වගේ ඊට පස්සේ සුනාමි සහන මණ්ඩලය ගෙනාවා. සුනාමියෙන් පස්සේ ප්‍රභාකරන් රනිල් වික්‍රමසිංහගෙන් කරගන්න බැරි වෙච්ච දේ චන්ද්‍රිකාගෙන් කරගන්න හැදුවා. එදා ඒක අපි කඩන්න ආණ්ඩුවෙන් එළියට ආවා. ඉතින් අපිට අමතිකම් ගන්න ගියා නම් අපි ඉන්නවනේ කමුත් එතනට වෙලා. läගලා. ඔය දේශප්‍රේමී කතා කරන පොළොව ඉඹ ගත්ත කට්ටිය ඕන තරම් ඔබ බැහැර කරනවද? බැහැර කරනවද JVP රනිල් JVP මලික් සමරවික්‍රම ඩීල් නැහැ කියන එක? මම කියන්නේ එදා අපි සන්දානට ගිහිල්ලා ගත්ත ප්‍රතිඵලය තමයි ප්‍රභාකරන්ට මේ රට බෙදා වෙන් කරන්න බැරි වීම. සුනාමි සහන මණ්ඩලය අහෝසි නොකරනම්, උතුරු නැගෙනහිර වෙන් නොකරනම්, සටන් විරාම කිවිසුම අහෝසි නොකරනම් ප්‍රභාකරන් අද ඉන්නේ මෙතන නෙමෙයි. අද මේ තත්ත්වෙ නෙමෙයි තියෙන රට. එහෙනම් වෙන්නේ මොකක්ද දන්නවද? හෙට අපි ජාතික ජනබලවේගයේ ආණ්ඩුවක් හදනකොට මතක තියාගන්න අපිට එදත් ඔය ඇස්තමේන්තුව තිබුණා. මේ ගෑස් නැහැ, තෙල් නැහැ, බඩු මිල වැඩි වෙලා, බැංකු වල ඩොලර් නැහැ, රට බංකොලොත් වෙලා තියෙන වෙලාවේ ජාතික ජනබලවේගයේ ආණ්ඩුවට මුලින්ම මුණ දෙන්න වෙන්නේ මොකක්ද දන්නවද? ප්‍රභාකරන්ගේ යුද්ධෙත් එක්ක. ප්‍රභාකරන්ගේ යුද්ධෙත් එක්ක. ඒක එදා හෙට අපිට කරන්න වෙන්නේ නැහැ. අපි ඒක කලින් දැන් ඉවර කරලා විරාමයකට ආවේ ඔබ පිළිගත යුතුව තිබෙනවා නියතමානී UMP කතාව. ඔබ පිළිගත යුතුව තිබෙනවා. මොකද කියන්නේ? UMP කතාව කියනනේ. ඉතින් මම අපිට කියන්නකෝ දැන් මේ ආණ්ඩුව මෙච්චර කල් තියෙනවා. දැන් අවුරුදු දෙකමාරක් වෙනවා. ඔය ඩීල් දාලා කියලා හම්බ කරගත්ත මොකක් හරි තියෙනවා නම් ඔප්පු කරන්නකෝ. දැන් ඔය අනුර දිසානායක සහෝදරය ගෙනහිලා පලි ගන්න හදන්නේ කොමිෂන් දාගෙන. ඉතින් අපි කියන පුළුවන් නම් ඔප්පු කරන්න. ඔබ පිළිගන්න ඕන රට මේ තියෙන තත්ත්වයට 1988 ජනාධිපතිවරණයේ ප්‍රේමදාස මහත්මයා ඉතිහාසයේ අඩුම ඡන්ද ප්‍රතිශතය සිරි 25 ලබන්නේ. ඒ වකවානුවේ ජවිපේ ඡන්ද වර්ජනයකට බල නොකළා නම් සිරිමා බණ්ඩාරනායක මැතිණිය ප්‍රජායතය අවශ්‍ය කරාට පස්සේ මැතිවරණ ජයග්‍රහණය කළා නම් යමකින් තත්ත්වය වෙනස් තිබුණා. චමුදිත 83 දී අපිව තහනම් නොකළා නම් 82 අර කුණු ලාම්පු කලගෙඩි සල්ලම තියරිලා 77 තියන්න තිබිච්ච පාර්ලිමේන්තු මැතිවරණෙන් ආපු ආණ්ඩුව 88 වෙනකන් කල් දාගන්න ජේ.ආර් කටයුතු නොකළා නම් ඒවත් තිබ්බනේ ඉතිහාසෙ. 77 ආපු ජේ.ආර් ජයවර්ධන 78 මතක තියාගන්න. විධායක ජනාධිපති ධූරයක් හඳුන්වලා දීලා ජනාධිපතිවරණයක් තියන්නේ නැතුව තමන් ජනාධිපති කියලා නම් කරගත්තා.
එහෙම කරන්න යුක්තිසහගත නැහැ. ආණ්ඩුක ව්‍යවස්ථාවෙන් ජනාධිපතිවරකම හඳුනා දුන්නා නම් ජේ.ආර් කරන්න තිබුණේ ඒ වෙලාවේ ජනාධිපතිවරණ තියන්න ඕන. ඒක තියන්නේ නැතුව එයා 6න් 5ක බලයක් අරගෙන ශ්‍රී ලංකා නිදහස් පක්ෂ මන්ත්‍රී දුර 8යි තිබුණේ. ඔබ හිතන විදියට ඒක සිද්ධ නුණා නම් එදා. ඊට පස්සේ 82 දී ලාම්පු කලගෙඩි සෙල්ලමක් දාලා තියන්න තිබිච්ච මහමැතිවරණේ කල් දාන කටයුතු නොකළ නම් ඒකට විරුද්ධව රෝහණ විජේවීර සහෝදරයා ශ්‍රේෂ්ඨාධිකරණයට ගියපු නිසා ශ්‍රේෂ්ඨාධිකරණයෙන් ඒ නඩුව පරදින බව ජේ.ආර් හොඳටම දැනගෙන 83 මේ සහරාන්ගේ බෝම්බේ වගේ කළු ජූලියක් අටවලා ජනතා විමුක්ති පෙරමුණ තහනම් නොකළා නම් පළවෙනි මන්ත්‍රීවරු දෙන්න තුන් දෙනා පාර්ලිමේන්තුවේ යන්නේ 83 මැතිවරණ.